Hello guys, welcome back. අද අපි ස්පෙෂල් ඩිෂ් එකක් ප්‍රිපෙයාර් කරන්න හදන්නේ. ඩිෂ් එකක් කියන්නේ මම කේක් එකක් හදනවා because tomorrow is Irushka's birthday. So එයාත් ඉන්නවා මෙතන එයාත් දන්නවා because my ingredients ඔක්කොම ගෙන් ගියත් එක්ක so අපි හදන්න බලමු. First main අපේ to be birthday boy. ඔයා excited මම හදන කේක් එකට? බලමු මොකද්ද හදන්න කියලා. ඉතින් චීස් කේක් එකක් කියලා. දැන් මට ඇත්තටම හිතන්නේ මට හිතෙන්නේ ෆෘට් කේක් මොනවා හරි. Let's see then. So I'll show you all the ingredients first. අපිට මුලින් තියෙන all purpose flour. මම මෙතන හරියටම 2 cups අරන් තියෙනවා. ඊට පස්සේ granulated sugar. අතන කිව්වොත් මම මේක grate කියන්නේ නිකන් blend කරගෙන වගේ අරන් තියෙන්නේ. Grind කරගෙන sorry. So icing sugar level එකට ඇවිල්ලා තියෙන්නේ. තව 1/4 cup of icing sugar තියෙනවා. මෙතන තියෙන්නේ 1 cup, මෙතන 1/4 cup. And we have butter, we have 5 eggs, we have salt, and my fruits වලට අරන් තියෙනවා grapes, blueberries and then strawberries. ඊට පස්සේ අපිට ඕන කරනවා milk mixture එකට evaporated milk, condensed milk, and then අපිට ඕන කරනවා cream. ඉතින් අපි බලමු කොහොමද අපේ කේක් එක හැදෙන්නේ කියලා. අපි මේ eggs ටිකේ egg yolks ටිකයි egg whites ටිකයි වෙන් කරගෙන ඉන්නවා. So let's do that. අපි egg whites ටිකයි egg yolks ටිකයි මෙන්න මේ විදිහට වෙන් කරගමු. Guys. හරි අපි ඒක ගමු කොහොමද? අපි ලොකු ජයග්‍රහණයක් ලැබුවා. අපි විතර ටික වෙන් කරගත්තා. egg yolks and egg whites මේ විදිහට. තව මට චුට්ටක් mismatch ingredient එකක් තියෙන ingredients කියද්දි baking powder අපිට 3/4 teaspoons වගේ ඕනේ. So අපි දැන් අපේ flour එකට 2 cups of flour එකට අපි දාගන්නවා baking powder 3/4 teaspoons වගේ තමයි දාගන්නේ. So මම baking powder දාගත්තා. ඊට පස්සේ මේකට salt half a teaspoon වගේ අපි දාගන්නවා. මම I should duck salt නිකන් මෙහෙම දාගන්නවා. හරි. So ඒ mixture එක දැන් අපි yolks prepare කරගෙන ඒ mixture එක හදාගමු. දැන් මේ ටික blend කරගන්නවා. ඔයාලට beater එකක් ඕන නම් use කරන්න පුළුවන්. ඒක මම දැන් use කරන්නේ blend එක. So අපි මේ egg whites ටික blend කරගමු. මේ froth එකට අපි දැන් දාගන්නවා 1/4 අපේ sugar ටික. ටික දාලා මුලින්ම ඔක්කොම දාන්න. ටික දාලා මම මේක whisk කරගන්නවා.
අපි දැන් hand over කරමු අපේ birthday boyට. මනින් කරනවා. තරගයක් කරේ පොඩ්ඩක්. මේ ඔක්කොම ගන්නේ 1/4 cup of sugar. හරිද? අර මේ 1 cup එක තාම එහෙමම තියෙනවා. එයා ඒ ෆ්‍රොත් එක හරියට ගන්නකම් මම අපේ ෆ්ලයි මික්ස් එක පොඩක් මික්ස් කරගන්නවා. මේකේ තියන්නේ ඔයාලට මතක විදිහට flour, salt and then baking powder. මේක චුට්ටක් මික්ස් කරගත්තා. Meanwhile, අපේ ඉතුරු 1 cup sugar එකට අපේ egg yolks ටික mix කරගන්නවා. මෙන්න මේ විදිහට egg yolks ටික mix කරගන්නවා. මම මේ විදිහට මේකත් පොඩ හිමීට mix කරලා whisk කරගන්නවා. දැන් අපි මේ egg yolk mixture එකට sugar mixture එකට milk දාගන්නවා. මම එකක් කියන්න අමතක නා. Anyways my ingredient list එකත් අපේ caption එකේ දාන්නම්. caption එකේ නේ මොකද about it. So half a cup milk ගන්න. මම දැන්ට චුට්ටක් දාගෙන ඉස්සලාම mix කරගෙන ඉන්නවා. මේක නිකන් mix කරගන්න ඕනේ. So අපි හදාගත්ත egg whites වලින් හදාගත්ත frost එක ඊට පස්සේ egg yolks sugar milk දාලා හදාගත්තද ඊට පස්සේ අපේ flour mixture එක තියෙනවා baking powder and salt දාලා. දැන් අපි මේකට මේ egg yolk mixture එක දාලා ගොඩ වෙලා කලවම් කරන්න හොඳ නෑ. පොඩි වෙලාවක් mix කරගන්න. මට සුවඳක් එන්නේ නැහැ හැබැයි. අපි මේක පොඩි වෙලාවක් මෙහෙම mix කරගමු. So yes. මොකද මේක over mix කරන්න හොඳ නැහැ. අපි මේකට දැන් අපේ frost එක දාගමු. ඒක දාගෙන අපි mix කරගමු. මේ ස්ටෙප් එක බීට් කරන්න ඒව කරන්න හොඳ නෑ. Just mix it. මොනවද හදන්න නැත්තේ? Cake. මම හදන්නේ බනිස්. බෑද? බලමු. මේ බනිස් එකක් හදලා ඊට පාන්දුමක් ගහලා දෙන්න. අපි මේකට වැන්ලා ටිකක් දාමුද? ආසද? කතා කරන්නකෝ ඇහෙන්න. ඔව්. ඉතින් මන් දන්නේ නැනේ මොනවද හදන්නේ කියලා. ඒක මන් දන්නේ නැහැ. ඒක වැන්ලා දැම්මම හොඳද නැද්ද කියලා.
හරි මේ තියෙන්නේ රස පදමට මම චුට්ටක් මට හිතෙනවා මේකට වැන්න පොඩක් දාන්න සෝ මම වැන්න චුට්ටකුත් දානවා හැබැයි වැනිලා හොයාගන්නවා really සමහරවිට පිටිපස්සෙම තියෙන අපි වැනිලා චූට්ටක් දාගමු ටිකක් සුවඳ එන්නත් එක්ක තව මේ වගේ ප්‍රමාණයක් ගොඩක් නෙමෙයි පොඩි වැනිලා චුට්ටක් දාගත්ත අපි දාගෙන ඉක්මනින් පොඩ්ඩක් මික්ස් කරගමු ඕවර් මික්ස් කරගන්න නැතුව හරි ටඩා දැන් අපි අපේ මොකක්ද මේක පෑන් එකට බටර් චුට්ටක් දාමු බටර් එක චුට්ටක් තාම තදට තියෙන්නේ සුම හැන්දෙන් අරගෙන ඊට පස්සේ ගන්න. ඇත්තටම බටර් කේක් එකට ඕන වෙන්නේ නැහැ නේ. නිකන් අපිට පෑන් එකට ගා ගන්න විතරයි ඕන. ඕන නම් ඉතින් සමහර අය මම හිතන්නේ කේක් එක හදද්දි බටර් දානවා. අපි oven එක preheat කරගන්න බා. අපේ oven එක preheat වෙන ගමන් තියන්නේ so මම අපේ mixture එක අපේ butter ගාපු pan එක දාගන්නවා oh my god so අපි අපේ කේක් එක දැන් oven එකට දාමු. oven එක නිම්මල්ද? මෙතන උඩින් දාන්නද තියන්නේ? මොකක් කරන්නද? minutes ගන්න? all set ද? 25 to 30 minutes වගේ තියන්න. තියන්න ඊට පස්සේ අපි බලමු. මේ තියන්නේ එයාම හදාගත්තේ. This is a banana bread. දිනෙත් හදපු රසම රස banana bread එකක්. ඇත්තටම this is one of the best banana breads ever. මෙයා කලින් දැන් සතියකට කලින් banana bread හැදුවා. ඒකට මෙයා cashews, chocolates ඇතුළේ දාලා මාරයි. මේක මෙයා නිකන් authentic විදිහට හැදුවේ like without cashews and chocolates. Just authentic banana bread මේකත් මාරයි. මේක යා හදද්දී දෙක තුන හදනවා මේක එකක්. ඉතුරු එක කාලි කරේ. ඔව් ඉතුරු එක කාලි කරේ. මේක ටේස්ට් කරමු. wait. මම head chef ට බාර දුන්නා kitchen එක. අපේ oven එකේ cake එක හැදෙන ගමන් And today is 20th April. So 21st April තමයි මෙයාගේ birthday එක. So අපි හෙට බලමු කොහොමද අපි celebrate කරන්නේ කියලා. කොහොමද මම මගේ cake එකේ last garnishing part එක කරන්නේ. So එහෙනම් video එක continue කරගෙන යනවා. Oops.
oops මෙයාගේ see the inside banana bread කන්න ආසය කාලා තියෙනවා දන්නවා so it's like the ඊළඟට මම ඒක රෙසිපි එකක් ගෙනල්ලා දෙන්නම්. yes sir දිනත් අපි කියමු comment section එකේ දාන්න ඔයාලට banana bread එක recipe ඕන නම්. ඕනා කියන්නේ so yeah banana bread එකේ recipe එකක් දාන්න. cheers bye Sri Lanka. අලමේ බොන්න අපිට your princess එක වගේ මොනවද වර පේන්නේ. ස්පෙෂල් කෙනෙක් දෙවත් ඔයාලා බැලුවද Bon Appetit Your Majesty? Korean show එකක්. මාර ලස්සනයි බලන්න ඒකේතර තේරෙයි. දැන් මේ කද්දි මට පේන්නේ කෙසෙල් ගෙඩි කිරි. අපි milk mixture එක හදාගන්න යන්නේ. ඒකට මම කිව්වා වගේ ඕන කරන evaporated milk, condensed milk and fresh milk. අපි මුලින්ම evaporated milk දාගමු. මම හරියටම quantity එකකට නෙමෙයි කරන්නේ මම රස අනුව කරන්නේ. So මම evaporated milk මේ ඔක්කොම දාගන්නවා. කොච්චරක් තියෙනවද එතන? මේකේ කොච්චරක් තියෙනවද මම මතක 160ක් 140ක් වගේ. 40ක් වගේ මිලිලීටර් නේ. නේද? ඔව්. ඒ ටික ඔක්කොම දාගත්තා. and කිරි නම් මම දාගන්නේ 2/3 cup වගේ. ඒතර මේක 1/3 එතන කොච්චරක් තියෙනවද milliliters? දෙකක් වගේ දාන්න. 85 milliliters තියෙනවා. ඒවෙන් දෙකක් දාගන්න. guys අපි මේ කලින් හදලා තියෙනවා. normally කට්ටිය evaporated milk මේකට මීට වඩා දානවා. I think මම පොඩ්ඩයි දන්නේ. කිරි එච්චරයි. ඊට පස්සේ the best one. ඉස්සර මේවා ඉතින් ඔයාලා ගෙදර මුකුත් milk maid එක මුකුත් memories නැද්ද? තියෙනවා. milk maid එක memories තියාගෙන ඉඳන්නේ අම්මා කැඩුවන් පස්සේ මම ඔක්කොම shape එක රැවැද්දි ගේමු දීලා. මේකේ normally full එකම දානවා. so මම දැනට මෙච්චරක් දාලා මම රහ බලලා තමයි ඉතුරු ටික දාන්නේ. මේ රසෙන් සින්දුව. කොහොමද oven එකේ තත්ත්වය? oven එක හොඳයි. එහෙම පොඩක් නැහැ. oven එක හොඳයි. ඇත්තටම කිව්වොත් guys මට oven එකේ වැඩ කරගන්න බෑ. ඒ නිසා මට කේක් එකක් වගේ හදාගන්න ඕන නම් ජීවිතේ surprise cake හදන්න විදියක් නැහැ. මොකද මට බයයි මේ වගේ දේවල් එක්ක. technical support ඕන වෙනවා oven එකේ. technical support දෙන්න technician ඉන්නම ඕනේ. technician surprise කරන විදිහක් නැහැ. කොහොමද එකම ගෙදර ඉඳි චුට්ටක් අමාරුනේ. ingredients එහෙම ගන්න තනියෙන් ගන්න බෑ. අපි මේ දවස්වල බලන්නේ Bon Appetit Your Majesty කියන series එක Netflix එකේ. මාර ලස්සනයි ඒක බලන්න. ඒක නිකන් අර master chef scene එකක් තියෙන කොරියාවේ. ඒක මාර ලස්සනයි. time travel scene එකක් තියෙන්නේ. ඒක නිකන් modern chef කෙනෙක් කොරියාවලට යනවා time travel වලින්. ඒ කාලේ අර ඔෂින් ජෝසන් සමයට යන scene එකක් තියෙනවා. දැන් අපි කේක් එක දැන් චුට්ටක් oven එකේ තව තියෙනවා. ඒ කියන්නේ මේ නිකන්ම තියෙනවා මුකුත් දාන්න නැතුව. තියලා ඒක පොඩ්ඩක් warm වෙනකන් ඉන්න ඕනේ. hot තියෙද්දි අපිට මේ milk mixture එකකට දාන්න බෑ. අපි warm වුණාට පස්සේ එළියට අරගෙන ඉතුරු වැඩ ටික කරමු. හැබැයි ගොඩාක් cold වෙන්න දෙන්න එපා. warm මට්ටමේ අපි ඒක කරමු.
කේක් එක දිහා බලාගෙන ඉන්නවා පොඩ්ඩක්. මොකද කියන්න තියෙන්නේ කේක් එක ගැන? බලමු මොකද කියලා කේක් එක. ඒ ඔහොම ඕනම කරන්න එපා oven එකට. අපි oven එකේ ගමු කේක් එක. සුවඳයි. ඒක කලර් එක ලස්සනයි. I like the color. Can you right. Okay. Yay! See? ඒක නෑ ලේස් තුනක් වගේ. Okay දැන් තමයි හොඳම මොමන්ට් එක තියෙන්නේ. මේක පොඩ්ඩක් අස් කරගෙන. නෑ පොඩ්ඩක් ලාල් වුණ එකේ හඳ වගේ. මොකේද? ලාල් වුණාගේ. අපි මේකේ පෝස් හදා ගන්න ඕනේ. කිරි දාන නිසා. එක වැඩේ පටන් අරන් තියෙන ඉතුරු කිරි ටිකට ඉතුරු ක්‍රම්ස් දාන්නකම්. ටිකක් කළා තියෙනවා. අසද කේක් එකට ඉවසිල්ලක් වචන වලින් එක්ස්ප්ලේන් ඉවසිල්ලක් නෑ මට කනවා. Good morning guys. අපි උදේම වැඩ පටන් ගත්තා. So අපේ කේක් එකේ දැන් තත්ත්වය රස පාටයි ගොඩක් මිල්කි ෆ්ලේවර් එකක් වගේ නිකන් දැනෙන්නේ. අපි මේක ඉක්මනින් ෆිනිෂ් ඔෆ් කරලා ආයෙ පොඩ්ඩක් ෆ්‍රිජ් එකේ තියලා කේක් එක හපන්න ගමු. So මම මේ වෙලාවේ කිරි බාසත් හදන ගමන් ඉන්නේ ඉතින් තවත් ඒක නිසා අපි මේක ඉස්සෙල්ලාම ෆ්‍රස් මොකද්ද මේ ලේයර් එක දාලා ඒ වැඩි කරමු. මුලින්ම මම ක්‍රීම් එක ගත්තා. කිසිම රහක් නැහැ. මම මේ ක්‍රීම් එක කලින් try කරලා නැහැ. So මේ විදිහට තමයි ඉතින් obviously එන්නේ. මට නිකන් බලන්න ඕනේ වහම. අපි ක්‍රීම් චුට්ටක් මේ වගේ ප්‍රමාණයක් දාගමු. මම මේකට මිල්ක් මේඩ් චුට්ටක් දාගන්නවා. දක්වගේ. ඇතිනේ. So mama ඊයේ mention කරා වගේ මම ගන්න strawberries, blueberries and grapes.
ඉතින් අපි දාගමු ලස්සනට ස්ට්‍රෝබෙරි එක. Oh my god. It is so beautiful. මොකද කියන්නේ? So happy. I'm just so excited to come, and it turned out so well. This is my first time making the Tres Lashes cake. So perfect. All hadala balana last night. අපි කාලා බලමු ඉක්මනින්ම. මේ තියන්නේ සමාගේ බර්ත් එකට මම හදපු morning table එක. රස්නේ. රහයිනේ කිව්වත්. හරි දැන් අපි බලාගෙන හිටපු මොහොත කේක් එක කමු. Happy birthday to you. Happy birthday to you. Happy birthday dear Samantha. Happy birthday to you. Yay! Thank you. मैं कापूया बेटे दे. Kiri kiri hamada. Ooh, see that. इधर लोड़ा. Mancano. Pani real. Rahayda. Cheese cake कर पाए. Dahay kiya dena. Dohando. So අපි අපේ Tres Lashes cake එක හදලා ඉවරයි. තේරුම්ද අපි Tres Lashes cake එක හදලා මෙයාගේ morning breakfast meals හදලා ලස්සනට සම්පූර්ණ. ඉතින් අපි ආයෙත් දිනේ head chef ගේ වීඩියෝ එකකින් හම්බෙමු. See you guys එතන subscribe කරලා තියාගන්න comment එකක් දාන්න ඊළඟට මොකක්ද රෙසිපි කියලා